හායි යාළුවනේ, මේක මගේ පළවෙනි vlog එක. අපි හපුතලේ යන්න උදේම ආවා. උදේම ආවට මොකද අපිට 9 ට්‍රේන් එක මිස් වුණා. ඉතින් අපි අපේ අනිත් යාළුවෝ ටික ට්‍රේන් එකේ එනකම් බස් එකේ ඇවිල්ලා ස්ටේෂන් එකට වෙලා මෙහෙම තමයි හිටියේ. මෙහි හරිම සීතලයි. අපේ කට්ටිය ලිප් බාම් මෙහෙම ගාලා සීතලට ලෑස්ති වෙනවා. ඔන්න ඉතින් ට්‍රේන් එක ආවා. අපේ අනිත් යාළුවෝ ටිකක් දැන් එනවා. ඉතින් අපි දැන් ගිහින් බලමු. ඔක්කොම ටික ආවට පස්සේ අපි මේ විදිහට තමා ගමන පටන් ගත්තේ. අපි රේල් පාර දිගේ කිලෝමීටර් 1.5ක් විතර ඇවිදගෙන ගියා. අපි ගියේ එඩිසන් බංගලෝ එක බලන්න හපුතලේ තියෙන. ඒ යන අතරමඟ මේ වගේ ලස්සන view point හම්බුණා. හරිම ලස්සනයි. ඉතින් අපි එඩිසන් බංගලෝ එක බලන්න යන පාරේ මේ යන්නේ. එකපාරම පොඩි වැස්සක් ආවා. ඉතින් අපේ කට්ටිය හැමෝම කුඩේ හැලගෙන චුට්ටක් තෙමීගෙන ගමන පටන් ගත්තා. හරිම ලස්සන පාරක් මීදුමින් වැහිලා. ඔන්න අපි එඩිසන් බංගලෝ එකට ආවා. මේ තියෙන එඩිසන් බංගලෝ එකේ එන්ට්‍රන්ස් එක වැස්ස නම් පෑවුවා යාළුවනේ. හරිම ලස්සනට පේනවා වටපිටාව. මල් පිපිලා තියෙනවා. මීදුම තියෙනවා සීතලයි. හරිම ලස්සන පරිසරයක්. මම පළවෙනි පාරට තමා එඩිසන් බංගලෝ එක බලන්න ආවේ. ඇත්තටම හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති යාළුවනේ ලස්සන රෝස මල් තියෙනවා. හරිම ලස්සනයි. ඒත් එක්කම එඩිසන් බංගලෝ එකක් තියෙනවා. මේ ඉන්නේ මම. මගේ සිරියාවි දඟකාරි මා මේ තියෙන්නේ යාළුවනේ එඩිසන් බංගලෝ එකේ අපිට බලන්න හම්බෙන තවත් එක view point එකක්. හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති බංගලෝ එකත් එක්කම. අපි බංගලෝ එක ඇතුළට ගියා. නමුත් ෆොටෝස් වීඩියෝස් ගන්න බැහැ. මේ ඉන්නේ මගේ යාළුවෝ. අපි හවස 4ට ට්‍රේන් එකේ නැවතත් බදුල්ලට යන ගමන් මේ. ඉතින් මගේ vlog එක බැලුවට ඔයාලා හැමෝටම thank you. ආයෙත් දවසක vlog එකක් අරගෙන එන්නම්. එතකන් goodbye.